හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඔයාලා දන්නවනේ අපි දැනටමත් කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ අපේ ගෙවල් ළඟ බස් ස්ටෑන්ඩ් එක. ඉතින් අපි මෙතනින් බස් එක්ක උල්සාන ස්ටේෂන් එකට තමයි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි කලින් කතා කරගත්තේ අපි වෙන කොයි හරි යන් කියලා. ඒ වුණාට බස් එකේ චුට්ට දුරක් යනකොට අපි කතා වුණා මේ දවස්වල කොරියන් ඩ්‍රාමා එකක් තියෙනවානේ. ඉතින් ඒක බොන් ඇපටිටියෝ මැජෙස්ටි වලට මම කලිමුත් ඒකේ චූටි වීඩියෝ එකක් දාලත් ඇති. ඉතින් මේ ඒ කතාව දැන් ඉවරයි. ඉතින් ඒ වුණාට ඒකේ පොප් අප් ස්ටෝර් එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඊට පස්සේ අපි කතා වුණා එහෙනම් ඒකත් බලලා තව තියෙන මොන හරි බලලා එමු කියලා. ඉතින් ඔන්න ඔහම තමයි අපේ සෝල් ගමන අපි ප්ලෑන් කරගත්තේ. ඒකත් බස් එකේ යනින් ගම. ඉතින් අපි ඇත්තටම හදිස්සියේ මේක කතා කරගත්ත හින්දා අපි දැන් වෙන ගමනක් යන්න ආවේ. ඒ කියන්නේ උදේ ගිහිලා හවසෙන්ද වගේ තමයි හිතාගෙන ආවේ. ඉතින් ඇඳුම් පැළඳුම් මොකුත් ජත්තේ නැහැ, කුඩයක්වත් ජත්තේ නැහැ. මේ දවස්වල චුට්ට වහිනවනේ. අනික සෝල් වලට වහිනවා කියලාත් දාලා තිබුණා. ඉතින් මේ අපි කුඩයක්වත් ජත්තෙත් නැහැ, ඇඳුමක් ගත්තෙත් නැහැ. අපි ඉතින් එහෙමම ආවා. ඔන්න ඉතින් උල්සාන ස්ටේෂන් එකට තමයි අපි ආවේ. බස් එක යනවා නම් පැය 5ක විතර දුරක් තියෙනවානේ. ඒ හින්දා අපි KTX එක යන්න තමයි කතා කරගත්තේ. ඉතින් ඒක යනකොට පැය 2කමාරක් වගේ තමයි අපිට යන්නේ. ඔන්න ඉතින් අපිට යන්න වෙන්නේ නම් හිටගෙන කියලා කිව්වා. මොකද මේ දවස්වල සෙනඟ ටිකක් වැඩි. ඔන්න ඉතින් අපි යන KTX එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඉතින් ඕකේ ඇතුලේ ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් හරි සැප පහසුකම් සහිතව යන්න ඉතින් තියෙනවා. අපි ඉතින් මේ කොටසේ හිටගෙන යනවා කුවට මහ ලොකු සෙනඟක් මේ කොටසේ නෑ. ඉතින් එතනත් දෙපැත්තේ ෂීට් දෙකක් තිබ්බා. ඉතින් අපි මාරුවෙන් මාරුවට ඒකේ වාඩි වෙලා තමයි ගියේ. ඔන්න ඉතින් අපිට අන්තිම හරයේදී වගේ ඉඳ ගන්න සීට් එකක් හම්බුණා. දැන් අපි බහින්න කිට්ටු වෙලා තමයි ඉන්නේ. මේ තියෙන්නේ ඔන්න සෝල් වල ස්ටේෂන් එක. ඉතින් පේනවනේ පුදුම සෙනඟක් ඉන්නේ. මේ දවස්වල නිවාඩුවෙන්ද ඉතින් කට්ටිය මේ යනවා. මං හිතන්නේ ගෙවල් දොරවල් වල එයාලගේ ගම් වලට යනවා ඇති. ඔන්න ඉතින් අපි ස්ටේෂන් මේ මගක් එනකොට මේන මේ වගේ ෂොප් තිබ්බ හැමතැනම. ඉතින් අපි ඒකට ගියා මොන හරි ඇඳුම් පැළඳුම් මොන හරි අඩපාඩු ගන්න කියලා හිතාගෙන. ඔන්න එතකොටම අපේ හස්බන්ඩ්ගේ අනිත් යාළුවත් ආවා. ඉතින් අපි කතා වුණා එහෙනම් කෑම එහෙම කාලා තව ටිකක් ඔය මේ හැවිදලි ඉවර වෙලා පස්සෙම ඇඳුම් ගමු කියලා. ඉතින් ඒක තමයි අපි කරගත්ත ලොකුම මෝඩකම කියලා තමයි මට දැන් හිතෙන්නේ. මොකද ඔයාලා බලන්නකෝ පස්සේ අපිට මොකක්ද උනේ කියලා. ඔන්න ඉතින් අපි ස්ටේෂන් එකෙන් එළියට ආවා. ඔයාලට පේනවනේ ඉතින් වැහැලා තිබුණේ ඒ වෙද්දි යන්තම් වගේ පින්නකුත් වැටුණා. ඉතින් අපි කුඩයක්වත් අරගෙන ආවේ නෑනේ. ඉතින් අපි ලකලා ඇස්ති වෙලා ආපු ගමනකුත් නෙමෙයිනේ. ඔන්න ඉතින් අපි දැන් ඉන්දියන් කෑම කඩයක් හොයාගෙන තමයි යන්න හදන්නේ. ඉතින් ඔන්න අපි මැප් එකෙන් බලලා කඩේකුත් හොයාගෙන දැන් මේ ටැක්සි එකකුත් බුක් කරගෙන ඔන්න ඉතින් අපි දැන් ඒ ඉන්දියන් කඩේට තමයි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් කාලෙක ඉඳන් මට ආසාවක් තිබ්බා මෙහි ආවට පස්සේ ඉන්දියන් කෑමක් කන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද මම වැඩිය කොරියන් කෑම කන්න එච්චරම ආසාවක් නෑ. ඉතින් අපේ රසට චුට්ටක් හරි ගැලපෙනවනේ ඉන්දියන් කෑම. ඉතින් මේ තියෙන්නේ රජමාලිගාවක්. ඉතින් රජමාලිගාවත් බලන්න ආපහු එමු කියලා අපි මේ වෙලාවේ කතා කරගත්තා. ඉතින් දැන් යන්න අපි මගක් දුරට ඇවිල්ලා ඉවරයි. ඉතින් වටපිට හරිම ලස්සනයි. ඔයාලා බලන්නකෝ සෝල් වල වටපිටාව කොහොමද කියලා. ඔන්න ඉතින් අපි දැන් ඉන්දියන් කඩේ තියෙන තැන බැස්සා. ඉතින් මේ හරිය ලස්සන මල් පුකුරුත් තිබුණා. ඉතින්
ඔන්න ඒ ටිකත් බලාගෙන අපි දැන් යන් ඉන්දියන් කඩේට මේ තියෙන්නේ ඔන්න අපේ ඉන්දියන් කඩේ. අපි ගිහින් බලමු ඇතුලේ මොන වගේ කෑම ජාතිද අපි කෑවේ බීවේ කියලා බලන්න. ඔන්න ඔය විදිහට තමයි ඉන්දියන් කඩේ ඇතුලේ තිබුණේ. ඉතින් අපි මුලින් ඕඩර් කරේ සමෝසා එක්ක උඳු වඩේ. ඉතින් මේ මම ගත්ත මෙන්න මේ මැංගෝ ලැසි එක නම් රසට තිබුණා. ඊට පස්සේ අපි ආයෙ ගත්තේ පරාටා. ඉතින් හිතපු තරම් නම් රසටම තිබුණේ නෑ. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් මට නම් ඉතින් කොරියන් කෑම වලට වැඩිය මේක හොඳයි කියලා හිතුණා. ඉතින් ඔයාලට මේ ඩ්‍රයිවර් ඉන්න තැන මැදින් පේනව නේද මෙන්න මේ ගොඩ නැගිල්ල. ඉතින් මම ඔයාලට ඒකේ පැහැදිලි ෆොටෝ එකක් දාන්නම්. ඉතින් මේක 1985 හදපු තට්ටු 63ක ගොඩ නැගිල්ලක් තමයිලු ඒ. ඔන්න ඉතින් අපි දැන් බහින්න ඇවිල්ලා ඉන්නේ කිට්ටුවටම. ඔන්න ඉතින් අපි දැන් බැස්සා. අපි මේ යන්නේ පොප්-අප් ස්ටෝර් එක තියෙනවා කියපු බිල්ඩින් එක හොයාගෙන. ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් අපි ෆෝන් වලින් සර්ච් කරලා මෙතන මේ ඇඩ්‍රස් එක හොයාගත්තේ. ඉතින් එතන ගහලා තිබුණා ක්ලෝස් කියලා. ඉතින් අපි ආයෙ කෝකටත් කියලා ගියා මේ හදිස්සිය වෙන පැත්තකින්වත් යන්න තියනවද දන්නේ නැහැ කියලා බලන්න. අනේ ඉතින් හිතපු විදිහට මට ඒක බලන්න බැරි වුණා. මොකද ඉතින් මං අපි අනිත් පැත්තෙමුත් ගියා. ඒ ගියාට ඉතින් මේ පැත්තත් වහලා ඉතින් කිව්වා ඒ දවස් දෙකම වහලලු ඒක තියෙන්නේ කියලා. ඉතින් හරි දුකයි කමන්නෑ කියලා හිත හදාගෙන ඔන්න අපි දැන් තව තැනකට යන්න තමයි ලෑස්ති. ඉතින් මේ වීඩියෝ එක මං ඊළඟ කොටසින් අරන් එනකන් ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ගිහින් එන්න සුබ දවසක්.